කොහොමද මගේ යාළුවෝ හැම දෙනාටම මම ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ගොඩ කාලෙකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් ඔයාලා රැඳිලා ඉඳී කියලා. පහුගිය දවස් ටිකේ අපි ලංකාවට ගිහින් හිටියා. ඉතින් ගිහිල්ලා දැන් මේ සතිය තමයි අපි ආයේ ආවේ. ඉතින් ආවට පස්සේ ගෙදර උයන්න කරන්න හදද්දී කිසිම බඩුවක් නැහැ. මොකද ලංකාවට යන්න ප්ලෑන් කරලා තිබ්බ හින්දා මම වැඩිය shopping කරේ නැහැ. ගෙදර ඉතින් කිසිම එළවලුවක් වුණත් තිබ්බේ නැහැ. යන්න කලින් මුළු ෆ්‍රිජ් එකම හිස් කරලා ගියේ. මොකද නැත්තම් එද්දී ඔක්කොම සවුත් වෙලා තියෙනවානේ. ඉතින් ඒ හින්දා මායි බබායි අද ගියා පොඩි shopping පාරක් දාන්න කියලා. grocery shopping. ලංකාවෙත් මේ දවස්වල බඩු මිල හරිම ඉහළයි නේද? හැබැයි ඉතින් එක අතකින් බලද්දී ලංකාවේ බඩුවල මිල ගණන් ඉහළ යන එක අපිට හරිම සාමාන්‍ය දෙයක් නේද? මොකද දවසින් දවස මොකක්ම හරි මිල ගණන් ඉහළ යනවනේ මොකක්ම හරි එකක. හැබැයි දැන් කටාරවලත් බඩු මිල ටිකක් විතර කලින්ට වඩා නම් ඉහළ යනවායි කියලා පේනවා. මොකද මේ ස්පයිසස් වර්ග එහෙමනම් ගොඩාක් ගණන්. හැබැයි ඒක නම් අද ඉඳන් විතරක් නෙවෙයි. ඉස්සර ඉඳන්ම මේ කුළුබඩු වර්ග හරිම ගණන්. ඇත්තටම මේ වගේ දේවල් නම් කවුරු හරි රටකට ෆැමිලි ඉන්න කෙනෙක් එන්න හදනවා නම් අනිවාර්යයෙන්ම ස්පයිසස් වර්ග පුළුවන් තරම් ලංකාවෙන් අරන් එන්න කියලාත් මං කියනවා. මොකද මෙහි මාරම ගන්න. මෙහෙදි ගන්න මෙන්න මේ පපඩම් වර්ගය. ඒකත් ළඟකදී දැන් තමයි ගන්න පුරුදු උනේ. ඇත්තට මේක මාරම රසයි. හරියට නිකන් චිප්ස් කනවා වගේ. මගේ වැඩේ මොක බදින ගමන් ඉතින් භාගයක් විතරම කනවා. ඉතින් බැදලා බත් එක්ක කන්න ඉතුරු වෙන්නේ පොඩ්ඩයි. මොකද ඒක ඒ තරම්ම රසයි. ඉතින් ඔයාලත් කටාරවල ඉන්න කෙනෙක් නම් ඒ පපඩම් වර්ගය අරන් බලන්නකො කොහොමද රස කියලා. ඔන්න ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ බිස්කට් තියෙන සෙක්ෂන් එකට. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම මේ කැරකි හොයන්නේ මොකක්ද කියලා? අනේ මං ඉතින් මෙතන හොයන්නේ මංචි සුපර් ක්‍රීම් කැකර් එක. මොකද මං හරිම ආසයි මංචි සුපර් ක්‍රීම් කැකර් එක කන්න. මම හස්බන්ඩ්ටත් ඒක පුරුදු කරලා දැන් හස්බන්ඩ්ුත් කන්න ආසයි ඒක. හැබැයි කොච්චර හෙව්වත් එතන තිබ්බේ නැහැ. මං එතන හිටපු වැඩ කරන කෙනෙක්ගෙනුත් ඇහුවා. එයා නම් කිව්වේ ඉවර වෙලා වෙන්නේ නැති කියලා. මොකද දකින්න තිබ්බේ නැති හින්දා. ඉතින් මේ දාසරේ මන්ටි සුපර් ක්‍රීම් කැකර් කන්න වෙන්නේ නැහැ. මං ඕක කන්න කියලාම ලංකාවේ ඉඳන් අපේ ගෙදර ගහේ තිබ්බ අඹ වලින් අඹ ජෑම් එකකුත් අදාගෙන ආවා. ලංකාවෙද්දි මං කන්න ආසම ටිපි ටිප් එක තමයි මල්ටි ටිප් එක. ඒ වගේම තමයි මෙහිදී මං කන්න ආසම ටිපි ටිප් එක තමයි මේක. ඒකත් අර චෙඩාර් චීස් කියන ෆ්ලේවර් එකෙන් ගන්න ටිපි ටිප් එක. ඔන්න ඉතින් බඩු ටිකත් අරගෙන ගෙදරට ආවා. ඔයාලා සාමාන්‍යයෙන් බබාගේ ස්ට්‍රෝලර් එක පාවිච්චි කරන්නේ මොකටද? මොකටද කියලා අහන්නේ ඉතින් නේද? බබාව දාන් එන්නනේ. හැබැයි අපේ ගෙදර ඒක වෙනස්. අපේ ගෙදර මම මේ කාට් එක පාවිච්චි කරන්නේ shopping කරන්න ගියාම ඒ ගන්න බඩු බෑග් ටික ඕකේ දාගෙන ඉන්න. ඒකට හේතුව තමයි මගේ බබා සාමාන්‍යයෙන් ස්ට්‍රෝලර් එකේ ඉන්න කැමති නැහැ. එයාට ඒකේ ඉන්නවා නම් ඇවිද ඉන්න ඕනේ. එහෙම නැතුව එක තැන නතර වෙලා අර අපි බඩු තෝරද්දි එහෙම එයා ඒකේ ඉන්න කැමති නැහැ. ඉතින් ඒ හින්දා මම බබාව දාගන්නේ ඔය වගේ කැරි එකේ. මොකද එයා අපි කියන අර වෙල්ක්‍රෝ බේබි කියලා අන්න ඒ වගේ රිලා පැටියා වගේ මගේ ඇඟේම ඇලිලා තමයි ඉන්න ඕන. ඉතින් ඒ හින්දා මගේ ගෙදර මම ওই ස්ට්‍රෝලර් එක පාවිච්චි කරන්නේ shopping කරලා බඩු දාගෙන ඉන්න. එක අතකින් ඉතින් ඒක මාරම ලේසි. බබාවත් අරගෙන නැත්තම් අතින් කටින් බඩු බෑග් අරගෙන එනවට වඩා ස්ට්‍රෝලර් එකේ දාගෙන එනකොට හරිම පහසුයි මට. ආපු ගමන්ම බබාට කිසිල් ගෙඩියක් කවලා ටක් ගාලා ගෙනාපු බඩු ටික අන්පැක් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ.
ඇත්තටම මට පහුගිය අවුරුදු සතියේ ඉඳන්ම මේ වෙනකම්ම මගේ ගෙදරවත් කිචන් එකවත් හරියට අස් කරගන්න බැරි වුණා. මොකද අවුරුද්දට කැවිලි හැදුවා. එතකොට ලංකාවට ගිහින් හිටියා. ඒ වගේම දැනුත් ලංකාවේ ඉඳන් ඇවිල්ලා සතියක් විතර වෙනවනේ. ඒත් ඉතින් තාම අර ලංකාවේ ඉන්නා වගේ තමයි තාම මීට හුරු වෙලා නැහැ වගේ. ඉස්සර නම් ඉතින් මේ වගේ ගෙනාපු බඩු අස් කරගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. හැබැයි දැන් නම් ඒක හරියට නිකන් යුද්ධයක් වගේ. ඉතින් හස්බන්ඩ් එනකනුත් බලාගෙන ඉන්න බැරි හින්දා මං කරේ ටක් ගාලා බබාවත් තියාගෙන අස් කරන්න පටන් ගත්තු එක. මොකද නැත්තම් බඩු බෑග් ටික දිහා බල ඉඳි මටත් ඔලුව රිදෙනවා. ඒ හින්දාම කොච්චර අමාරු වුණත් මං හිතුවා ගෙනාපු බඩු ටික ටක් ගාලා පුළුවන් විදියට අස් කරගන්නවා කියලා. බබාට මාස 9ක් ඉඳලා මං හිතුවා එයාට දැන් රටහින්දි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන කාලේ හරි කියලා. ඉතින් ඒ හින්දා රටහින්දි හොඳට සොෆ්ට් එකෙන් තියෙන එකක් අරන් ආවා, පොඩි පැකට් එකක්. ඒ වගේම තමයි මම දැන් ඉදියප්පන් හදන්නේ මෙන්න මේ කියන ඊස්ටර්න් බ්‍රෑන්ඩ් එකකින්. ඉතින් ඔයාලා කටාරවල ඉන්න කෙනෙක් නම් මෙන්න මේ බ්‍රෑන්ඩ් එක try කරලා බලන්න. ඒකත් ඉදියප්පන් වලට හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම බබාට කොකනට් ඔයිල් එකක් ගෙනාවා. අපිටත් කොකනට් ඔයිල් එකක් අරන් ආවා. ඉතින් ඔය වගේ දැන් බඩු ගෙනල්ලා ටක් ගාලා අස් කරන ගමන් තමයි මේ ඉන්නේ. පැකට් ෆුඩ් සේරම මම ස්ටෝ කරන්නේ මේ වගේ ප්ලාස්ටික් බකට් එකක. ඇත්තටම මං කලින් කරේ නම් මේ ඔක්කොම පැකට් ෆුඩ් වෙනම ඔය පැන්ට්‍රි කබඩ් එක ඇතුලේ නිකන් තියෙන එක. මොකද මට පැන්ට්‍රි කබඩ්ස් ඩ්‍රෝවර්ස් නැහැ. මට තියෙන්නේ මේ වගේ පොඩි පැන්ට්‍රි කබඩ් එකක් උඩයි යටයි. ඉතින් හරිම අඩු ඉඩකඩ ප්‍රමාණයක් තියෙන හින්දා ගොඩක් වෙලාවට ඒ බඩු එළියේ තියෙද්දි ඒක හරිම අපිලිවෙලට පේනවා. ඒ හින්දා මං කරේ මේ වගේ පෙට්ටි දෙකක් ගත්තා. ඉතින් ඒ පෙට්ටි දෙකේ තමයි මං හැම වෙලේම කඩපු පැකට්ස් ඒ වගේම කඩපු නැති පැකට්ස් හැම දෙයක්ම ස්ටෝ කරලා තියාගන්නේ. දෙයක් අහන්න ඕන. ඔයාලා කොහොමද ඔයාලගේ ගෙදර ග්‍රොසරි shopping කරන්නේ? ඒ කියන්නේ dry foods ගන්න කොහොමද? ඒ වගේම එළවලු, පළතුරු, මස් මාළු වර්ග එහෙම ගන්න කොහොමද? එහෙම කියලා මං අහන්නේ dry foods මාසෙන් මාසෙට ගන්නවද? නැත්නම් සතියෙන් සතියට ගන්නවද? නැත්නම් උයන්න යන වෙලාවට හරි එහෙම යද්දී ඒ අදාළ දේ නැති වුනහම එවලට කඩේට දూరు ගන්න කෙනෙක්ද? හැබැයි මම නම් හැම නිතරම කඩේ දුවන්න කැමති කෙනෙක් නෙවෙයි. මට ඕනේ උයන්න යන වෙලාවට හරි රිදි හොදන්න යන වෙලාවට හරි ඒ දේවට අදාළ දේවල් ගෙදර තියෙන්න ඕන. ඉතින් ඒ හින්දා මම කරන්නේ මාසෙට සැරයක් අවශ්‍ය කරන ඔක්කොම dry foods, dry items ටික මං ගෙනල්ලා ස්ටෝ කරගන්නවා. මොකද මං හරිම කැමති කෙනෙක් මගේ මාසෙ පුරාවටම කිසිම ප්‍රශ්නයක් නැතුව සැරින් සැරේ කඩේට දුවන්නේ නැතුව මට අවශ්‍ය කරන සියලුම දේවල් ගෙදර ස්ටෝ කරගන්න. හැබැයි එහෙමයි කියලා මට අනවශ්‍යයි කියලා හිතන හැම දෙයක්ම මං ගෙදර ගෙනල්ලා තියාගන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එක අතකින් ඒක මුදල් නාස්තියක් වෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට සමහරක් බඩු ඕනවට වඩා ගෙනල්ලා ස්ටොක් කරාම ඒවා එක්ස්පයර් වෙන්න පුළුවන්. ඉතින් එතකොට නාස්තියත් වැඩි වෙනවා. ඒ හින්දා මං හැම නිතරම සැලකිලිමත් වෙනවා මට මාසෙකට අවශ්‍ය ප්‍රමාණය විතරක් පර්චේස් කරන්න. හැබැයි ඔය කියන தত্ত্বය වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ තමයි මෙහි අපි ග්‍රොසරි shopping කරන්න shopping mall එකකට හරි hyper market එකකට හරි ගියාම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ප්‍රොමෝෂන් දාන වෙලාවල් තියෙනවා. හිතන්නකෝ අර මං ගෙනලා තිබ්බා salmon tin packs 4 ඒවා. ඉතින් ඒවා
අඩුවට දාලා තිනවා. ඒ වගේම ඩිෂ් වොෂ් ලික්විඩ්, පේපර් ටවල්ස්, ඒ වගේ එකී නොකී හැම දෙයක්ම වගේ මේගොල්ලෝ සමහරක් දවස්වලට ප්‍රොමෝෂන් දාලා තිනවා. ඉතින් ඒ වගේ වෙලාවට නම් මට අවශ්‍යම කරන දෙයක් නම් හිතන්නකෝ ඩිෂ් වොෂ් වගේ. හැබැයි මං අරගන්නවා. ඉතින් ගාණ අඩුයිනේ. එතකොට ඩිෂ් වොෂ් වගේ ඒවා අරගෙන ගෙදර ස්ටොක් කරලා තියාගන්නවා. එතකොට මට ඊගාව මාසේ මං ඒක ගන්නෙ නැහැ. අදත් මං ඒ වගේ ප්‍රොමෝෂන් දාලා තිබ්බ ඩිෂ් වොෂ් පැක් එකකුයි ටූනා 4 කෑන්ස් පැක් එකක් තිබ්බා. ඒම් පැක් 2ක් ගත්තා. ඒ වගේම තමයි මට තව දෙයක් දැනගන්න ඕනේ. මම මේ පෙන්නන රෝල් ඕට්ස් එක මං ගත්තේ මගේ බබාට. එයාට තාම මාස 9යිනේ. හැබැයි මේකේ ෂුගර් සහ සෝල්ට් පොඩි ප්‍රසන්ටේජ් එකක් තියෙනවා. ඉතින් දන්න අම්මා කෙනෙක් ඉන්නවනම් කියන්න මේක දෙන්න හොඳද කියලා. ඒ කියන්නේ ඒ වගේ පුංචි ප්‍රතිශතයක් තියෙන සෝඩියම් සහ ෂුගර් කියන එක එහෙම තිබ්බොත් දෙන්න හොඳද කියලා කාට හරි දන්නවනම් මේකට කමෙන්ට් එකක් දාන්න. දැන් නම් ගෙනාපු බඩු සේරම මස් කරලා ඉවරයි. මේ තමයි අර ගෙනාපු බඩු වල තියෙන බෑග් ටික. පේනව නේද? මගේ පුංචි කිරිල්ලි තනියම සෙල්ලම් කරනවා. හැබැයි මං කොච්චර කුස්සියට වෙලා අස් කර හිටියත් හැම විනාඩියටම බබාව ඇවිල්ලා බල තමයි යන්නේ. අනික මං ඉන්න තැනට මෙයාව කෙලින්ම පේන හින්දා පොඩ්ඩක් හැරිලා බැලුවත් මට ඇති එයා මොකද කරන්නේ කියලා බලන්න. බබාලා ඉන්න අම්මලා නම් දන්නවා බබාලවත් තියාගෙන වැඩක් කරගන්න එක කොච්චර අමාරුද කියලා. හැබැයි ඉතින් එහෙමයි කියලා අපිට ගෙදර වැඩ නොකර ඉන්නත් බෑනේ. පුළුවන් විදියට කරන්න ඕනේ. ඉතින් මට නම් දවස අවසානයේ ඇඳට ගිහින් නිදාගන්න හදද්දී දැනෙන්නේ නිකන් හරියට ලොකු යුද්ධයක් අවසන් කරලා ඇඳට ආවා වගේ. ඒ වගේම තමයි ඊගාව තප්පරේම නිින්දක් යනවා දැන්. මම දැන් කල්පනා කරනවා අපි ඉස්සර නිදාගන්න කොච්චර උත්සාහ කරත් නිින්ද යන්නේ. හැබැයි ඒකට දැන් වැටිච්ච තප්පරේට නිින්ද යනවා. ඉතින් කොහොම හරි බඩු ටික පැක් කරලා මම බබාගේ කෑම එක හදන්න ගත්තා. ඒ හදලා මම මේ දැන් බබාට කන්න දෙන්න ගෙනාපු මාළු එක තමයි මේ සුද්ධ කරලා කපලා සෝදන්න හදන්නේ. ඉතින් පහුගිය දවස් ටිකේ ලංකාවේ ඉද්දී මං නොටිස් කරා ලංකාවේ බඩු මිලත් ගිය අවුරුද්දට වඩා සෑහෙන්න ඉහළ ගිහිල්ලා කියලා. ඒක අතකට ඒක හරිම සාමාන්‍ය දෙයක් කියලාත් හිතෙනවා නේද? මොකද ලංකාවේ දවසින් දවස හේතුවක් ඇතුව හෝ හේතුවක් නැතුව බඩු මිල ඉහළ යන රටක්නේ. හැබැයි මෙහිට සාපේක්ෂව නම් මට දැනෙන්නේ තවමත් ලංකාවේ බඩු මිල හරිම අඩුයි කියලා. සමහරක් විට මේ සල්ලි වලින් කන්වර්ට් කරන හින්දා වෙන්නේ නැති. හැබැයි මේ දවස්වල මෙහි බඩු මිල හරියට ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ කලින් තිබ්බට වඩා බඩු වල ගණන් දැන් හරිම වැඩි. ඒකට ලොකුම හේතුව තමයි මේ රටවල් අතර තියෙන යුද්ධය. මෙහෙනම් දැන් යුද්ධමය තත්ත්වයක් නැහැ. හැබැයි ඉතින් අර රටවල් වලින් එක මුහුදු මාර්ගයෙන් බඩු අරන් එන්න බැරි හින්දා වෙන්නේ නැති බඩු වල මිල ගණන් ටිකක් විතර ඉහළ ගිහින් තියෙනවා. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. කටාර කියන්නේ ටැක්ස් වලින් ෆ්‍රී රටක්. අපි ගන්න බඩු භාණ්ඩවලට මෙහි කොහොම වෙලාවකවත් බද්දක් අය කරන්නේ නැහැ. ඉතින් ඒ අතින් බැලුවහම ඇත්තටම කටාර කියන්නේ නම් ජීවත් වෙන්න ලෝකේ තියෙන හොඳම රටවල් වලින් එකක් කියන්න පුළුවන්. මොකද මන් දන්න තරමින් ඩුබයි වල පවා පුංචි මං හිතන්නේ 5%ක වගේ වැට් එකක් තියෙනවා බඩු වලට. ඒ වගේම තමයි කියන්න ඕන දෙයක් තමයි මෙහි තියෙන වෛද්‍ය පහසුකම්. ප්‍රවාහන පහසුකමුත් ඉතාමත් දියුණුයි. ඒ වගේම වෛද්‍ය පහසුකම් ගැන කිව්වොත් මේ රට ඇතුලේ විවිධ රටවල් වල ඉන්න මිනිස්සු ඉන්නවා. හැබැයි බෙහෙත් ගන්න හොස්පිටල් එකට ගියාම ඒ කිසිම කෙනෙක්ට කිසිම වෙනස්කමක් කරන්නේ නැතුව හොඳ වෛද්‍ය සේවාවක් සපයනවා. හැබැයි
අපිට ඒකට හෙල්ත් කාඩ් එක කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඉතින් මං ඒ විස්තර ගැන වෙනම වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් සුවයෙන් ඉන්න.